Hi, welcome to back my YouTube channel. ඉතින් ඔයාලා වදත් මම ආදරෙන් පිළිගන්නවා මගේ නිලු ස්ටෝරි YouTube channel එකට. අද මම ඔයාලට අරන් ආවේ මට විශේෂ වුණ වීඩියෝ එකක්. මේ තමයි මගේ බර්ත්ඩේ එකට මම කරපු ෆොටෝ ෂූට් එක මම කොහොමද කරේ කියලා. මට මේ වීඩියෝ එක අරගෙන ඉන්න විශේෂ හේතුවක් තියෙනවා. ඒ තමයි විශේෂයෙන්ම මේ ඉස්රායලේ ඉන්න අයට ගොඩක් අය කැමතින් ඉන්නවා බර්ත්ඩේ ෂූට් එකක් කරන්න. තමන්ගේ වෙඩින් එක ඒ වගේ වෙනත් පාටිස් ඒ වගේ දේවල් වලට ඩෙසින් කරගන්න කොහොමද ෆොටෝග්‍රැෆර් කෙනෙක් තෝරගන්න කොහොමද ඇඳුම් අහගන්නේ කාගෙන්ද කියන ප්‍රශ්නේ තියෙනවා. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට පුංචි හරි අදහසක් උදව්වක් වෙයි කියලා ඒ දේවල් තෝරගන්න. ඉතින් මම මුලින්ම ගියේ මගේ මේකප් ඇන්ඩ් ඩ්‍රෙසින් වලට කිපිපිත් නිෂු සැලෝන් එක තමයි මම ඒකට තෝරගත්තේ. ඒකට විශේෂ හේතුවක් තමයි මම එයත් එක්ක මේ කරන තුන්වෙනි වැඩේ. මගේ ගිය අවුරුද්දේ බර්ත්ඩේ ෂූට් එකට ඩ්‍රෙස් කරේ නිෂු තමයි. ඊට පස්සේ අපි දෙන කැන්ඩියන් ෂූට් එකක් කරා. මේ මගේ තුන්වෙනි ෆොටෝ ෂූට් එක. මම මේකට වොයිස් කරනකොට මගේ ෆොටෝ ටික මට ලැබිලා ඉවරයි. ඉතින් ඇත්තටම මගේ ෆයිනල් රිසල්ට් එක මම හිතපු විදිහටම පර්ෆෙක්ට් විදිහට වෙලා තිබ්බා. ඉතින් මට ඇත්තටම හරි සතුටුයි. ඒක ලැබෙනකම් මම හිටියා මේ වීඩියෝ එකට වොයිස් කරන්න. ඉතින් මුලින්ම කියන්න ඕනේ keep it with Nishu එහෙම නැත්නම් නිවර්තනා මනෝරත්න කියන Facebook එකෙන් ඔයාලට යාව කවුද කියලා බලා ගන්න පුළුවන්. ඊශ්‍රායලීන ගොඩක් අය දන්නවා. එයාගේ සැලෝන් එක තියෙන හරිසේරියාවල මම එයාගේ contacts numbers details දාන්නම්. මගේ පළවෙනි බර්ත්ඩේ ෂූට් එකත් හරිය ලස්සනට එයා කරලා දුන්නා. ඊට පස්සේ අපි දෙන්න කරා කැන්ඩියන් ෂූට් එකක්. විශේෂයෙන් මට කියන්න ඕන කැන්ඩියන් ෂූට් එක අපි පැය 5ක් විතර ඩ්‍රෙසින් කරලා පැය 6ක් විතර වගේ ෂූට් එක කරලා මම ගෙදර එනකොට පැය 12ක් විතර කාලයක් ගිහින් තිබ්බා. මම ගෙදර ඇවිල්ලා මගේ මේකප් රිමූව් කරන්න බලනකොටත් මම උදේ මට තිබ්බ මේකප් එක ඒ විදිහටම තිබ්බ හවස මම එවෙලෙත් නංගිට කෝල් එකක් දීලා කිව්වා නංගි මේකප් එක තාමත් උදේ වගේම තියෙනවා. හරිම නීට් එකට කිසිම ඩැමේජ් එකක් වෙලා නැහැ කියලා. අපි ෂූට් එක කරේ බීච් එකක් අයිනේ. එදා හරියට හුළඟ තිබ්බ දවසක්. ඉතින් ගොඩාක් වෙලාවට ඒ වගේ දේශගුණයක් තියෙනකොට මේකප් එක ඉරිතලනවා නැහෙම නැත්තම් දිය වෙනවා ඒ වගේ ගොඩාක් ප්‍රශ්න මතුවෙනවා ගොඩක් අයට. ඉතින් ඒ නිසා මට ඕනම කෙනෙකුට රෙකමන්ඩ් කරන්න පුළුවන් keep it with Nishu සැලෝන් එක. එයාගේ සැලෝන් එකේ මේකප් පිළිබඳව ඇත්තටම හරිම ලස්සනයි සිම්පල් අපිට ඕන විදිහට හරි ෆ්‍රෙන්ඩ්ලි ගර්ල් කෙනෙක් ඔයාලට කතා බහ කරලා කොහොමද කරගන්න ඕන කියලා එයත් එක්ක ඒ වැඩක් කරන්න හරිම ලේසි. ඉතින් මේකප් විතරක් නෙමෙයි ඔයාලට අවශ්‍ය කරන විශේෂයෙන්ම කාන්තාවන්ට ෆේෂල්ස් වර්ග ඒ වගේ මූණවල තියෙන එක ගැටලු වලට විසඳුම්. ඉතින් ඒ දේවල් වලටත් ඔයාලට මට රෙකමන්ඩ් කරන්න පුළුවන් keep it with Nishu සැලෝන් එක. ඉතින් අපි දැන් ගොඩ දවසකින් තමයි හම්බ වුණේ. ෆෝන් එකේ නම් ඉතින් කතා බහ කරනවා. ඉතින් ගොඩ දවසකින් හම්බ වෙන නිසා ගොඩාක් දේවල් කතා කරන්න තිබ්බා. ඉතින් අපි මේකප් එක පැය 3ක් වගේ කාලයක් කරා මගේ ඩ්‍රෙසින් එකට. ඒ අතරතුරදී තිබ්බ ඕපාදූප හැම දෙයක් ඉතින් අපි දෙන්න ඇත්තටම කතා කරා. හරිම ආදරණීය චරිතයක් නිෂු නංගි කියන්නේ. ඉතින් මට ගිය ගමන් රසමරස තේකුත් හදලා දුන්නා. අමතක කරන්න හොඳ නෑ ඒක. මම මගේ වැඩේ අනතුර තේක බොන්නම් මම අමතක කරේ නැහැ. රසමරස කිරි තේ එකක් ඒක. ඉතින් වෙනදා වගේ මෙයා මගේ මේ වැඩේ හරිම ලස්සනට කරලා දීලා තිබ්බා. මම යාට කිව්වා මෙන්න මේ විදිහට නංගි මට වෙන්න ඕන. සිම්පල් මේකප් එකක් යන්න ඕන charm විදිහට. ගොඩාක් නැතුව හැවි එකක් නෙමෙයි කියලා. ඉතින් එයා මට කියපු විදිහටම මගේ වැඩේ හරි ලස්සනට කරලා දුන්නා. ඉතින් thank you so much නංගි. ඔයාටත් විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ ඒක. හැමදාම වගේ මගේ වැඩේ හරි ලස්සනට කරලා දුන්නා. ඉතින් thank you. ඉතින් ඊශ්‍රායලේ ඉන්න කෙනෙකුට තමන්ගේ වෙඩින් එක ප්ලෑන් කරනවා නම් බර්ත්ඩේ එකට ෂූට් එකක් ප්ලෑන් කරනවා නම් ඒ වගේම අනිත් රූපලාවන්‍ය කටයුතු වලටත් ඔයාලට මම keep it with Nishu සැලෝන් එක රෙකමන්ඩ් කරනවා. ඊට පස්සේ කියන්න ඕනේ මගේ සාඩි එකේ ජැකට් එක මහලා දුන්නේ සකුරා හංසනි නංගි. එයා නම් ලොකුවට මැහුම් කරන්නේ නැහැ. ඒ වුණත් එයා සාමාන්‍ය විදිහට මැහුම් මහන දේවල් කරගෙන යන කෙනෙක්. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් සාරි ජැකට් ඊට අමතරව අනිත් තමන්ගේ ඇඳුම් වර්ග මහගන්න. ඉතින් අපේ සකුර නංගිවත් කන්ටැක්ට් කරගන්න පුළුවන්. මම එයාගේ නම්බර්ස් එකත් ඔයාලට දාන්නම්. මගේ ජැකට් එක මම කියපු විදිහටම හරි ලස්සනට මහලා තිබ්බා. එන්දහම හරිම ලස්සනයි. ඉතින් thank you so much සකු ඔයාට. මගේ වැඩේ ලස්සනට කරලා දුන්නාට මගේ ලස්සන දවස තවත් ලස්සන කරගන්න උදව් කරාට.
ඉතින් මම මගේ ෂූට් එකට ලොකේෂන් දෙකක් තුනම තෝරගත්තා. අපි යන ගමන් පාරවල් අයිනේ එහෙම ලස්සන ෂූට් ටිකක් කරගත්තා. අවසානට අපි ගියේ රෂියන් පල්ලියක් ගාවට. මම අවසානයේ ෆොටෝ ටිකක් දාන්නම් ඔයාලට බලා ගන්න පුළුවන්. හරිම ලස්සන ලොකේෂන් එකක් එතනත්. මොකද අපිට ඉතින් මේ මගේ ෂූට් එක ඇත්තම ටැමිල් ෂූට් එකක්. ඉතින් ඒකට හරියන ලොකේෂන් එකක් හරි අඩුයි මේ රටේ. ඒ වුණත් ඉතින් මේ අපි ගත්ත තැන හරි ලස්සනට තියෙනවා ෆොටෝස් වලට. ඉතින් මට හරිම සතුටුයි. ඊට පස්සේ මම ඔයාලට කියන්න ඕන මගේ ෆොටෝ වලට මම කාවද තෝරගත්තේ කියලා. මගේ ෆොටෝග්‍රැෆර් වලට මම තෝරගත්තේ උෂාර ෆොටෝග්‍රැෆර්. ඊශ්‍රායලේ ඉන්න ගොඩාක් අය දන්නවා උෂාරව. උෂාර එක්කත් මම මේ කරන දෙවෙනි වැඩේ. මගේ පළවෙනි බර්ත්ඩේ ෂූට් එකක් කරේ උෂාර. උෂාරට මගේ බර්ත්ඩේ ෂූට් එක දෙන්න ප්‍රධානම හේතුව මට ඇත්තටම උෂාරව හම්බ වෙන්නේ ඊශ්‍රායලේ තිබ්බ අවුරුදු 3කේදී. ඇත්තටම එදා මම එයාගෙන් ෆොටෝස් වගේක් ගත්තා. හරිම ලස්සනයි. මම ඇත්තට එදා හිතාගත්තා මම කවදාද දවසක ෆොටෝ ෂූට් එකක් කරොත් උෂාරට දෙනවයි කියන. එකේ හිටපු ඒ අදහස ඉඳලා තමයි මගේ පළවෙනි ෆොටෝ ෂූට් එක කරේ මම. ඉතින් උෂාර හරිම ලස්සනට මගේ ෆොටෝ ෂූට් එක කරලා තිබ්බා පළවෙනි පාර. ඉතින් ඒ නිසා මම බය නැතුව මගේ දෙවෙනි ෆොටෝ ෂූට් එකත් මම එයාට බාර දුන්නා. ඉතින් මම උෂාරට කොහමද මෙන්න මේ විදිහටයි කරෙන්න ඕන ඩේ ඇන්ඩ් නයිට් එකට කියලා. ඉතින් හරි ලස්සනට මගේ ෆොටෝ ෂූට් එක කරලා තියෙනවා උෂාර. ඔයාලට thank you so much. ඒ වගේම කියන්න ඕන උෂාර කියන්නේ හරි ෆ්‍රෙන්ඩ්ලි චරිතයක්. තමන්ට යත් එක ෂූට් එකක් කරගන්න ඕන නම් කාට හරි කතා බහ කරලා ඔයාලට ඕන විදිහට ප්ලෑන් කරගන්න පුළුවන්. හරිම නාම්‍යශීලී කෙනෙක් එයා. ඉතින් මගේ ෆොටෝ ටික එඩිට් කරන වෙලාවෙත් මට සැනසෙලට ෆොටෝස් දාලා අහලා තිබ්බා නිලු මේ විදිහට ඇද්ද මේ ස්කින් ටෝන් එක ඇද්ද මේ කලර් එක ඇද්ද ඩාර්ක් වෙන්න ඕනද වයිට් වෙන්න ඕනේද කියලා ඉතින් අහලා තිබ්බා. ඉතින් හරිම කතා බහ කරලා අපිට ඕන විදිහට අපේ දේ කරගන්න හරිම ලේසි කෙනෙක් පහසු කෙනෙක් තමයි උෂාර කියන්නේ. ඉතින් ඔයාලටත් ෆොටෝග්‍රැෆර් කෙනෙක් හොයනවා නම් ඊශ්‍රායලයේ ඇතුළත හොඳ ෆොටෝග්‍රැෆර් කෙනෙක් ඔයාලට මට රෙකමන්ඩ් කරන්න පුළුවන්. උෂාර ෆොටෝග්‍රැෆර් මම එයාත් එක්ක වැඩ දෙකක් කරා. ඒ දෙකම හරිම පර්ෆෙක්ට්. මම හිතපු විදිහටම මට ඕන විදිහට මෙයා මට කරලා දීලා තිබ්බා. ඉතින් thank you so much උෂාර ඔයාටත් මේ වෙලාවේ මම ආදරෙන් මතක් කරනවා. ඉතින් ওই විදිහට තමයි මගේ ෆොටෝග්‍රැෆර් එතකොට මගේ ඇඳුම් මැහුවේ මගේ ඩ්‍රෙසින් කරේ කවුද කියලා මම ඔයාලට කිව්වේ. ඉතින් ඊශ්‍රායලේ ඉන්න ඔයාලට මම හිතනවා ඒ වගේ අදහසක් තියෙනවා නම් කාට හරි දෙයක් කරන්න ඔන්න ඉන්නවා 3 දෙනෙක් ඔයාලටත් තෝරගන්න පුළුවන්. ඉතින් ඒකම කියන්න ඕනේ ජීවිතේ අපි හැමදාම දවසින් දවසට වයසට යනවා. ඉතින් උපන්දිනයක් ආපුවාම ගොඩක් අය බර්ත්ඩේ ෂූට් එකක් කරනවා කියලා පොඩ්ඩක් අපරාධි සල්ලි කියනවා. ඇත්තටම එහෙම හිතන්න එපා. අපි දවසින් දවස වයසට යන මිනිස්සුયો. ඉතින් අපේ ලස්සන අවස්ථාවක් මතක හිටින දවසක් ලස්සන රූපරාමයකට අරගෙන තියාගත්තාම අපි ටිකක් වයසට ගිය කාලෙකට අපිට ඒ දිහා බලලා ඇත්තටම සතුටු වෙන්න පුළුවන්. මම හරි ලස්සනට හිටපු කෙනෙක් ඒ කාලේ මං ඉඳලා තියෙනවනේ මේ විදිහට කියලා සතුටු වෙන්න පුළුවන්. තමන්ගේ ජීවිතේ සතුට හිතෙන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඒ දේ අදම කරන්න. පස්සට කල් දාන්න එපා. තමන් ඉස්සෙල්ලාම තමන් ලස්සන කරගන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් ওই විදිහට තමයි මගේ ෆොටෝ ෂූට් එකේ වැඩ ටික කෙරුණේ. ඉතින් thank you so much මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම. ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් ඔයාලා හම්බෙන්න එකක් ගිහින් එන්න.